හෙලෝ හායි යාළුවනේ. අද ඔයාලට මම කියලා දෙන්න යන්නේ රීලෝඩ් එකක් ඇප් එකක් දැන් ඔයා අරගත්තා නම් ඒකට පේමන්ට් එක දාලා අපේ ඇප් එකෙන්ම අපි කොහොමද රික්වෙස්ට් එකක් දෙන්නේ කියලා. ඒ සම්බන්ධව තමයි අද අපි ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. මම කතා කරන එක පැහැදිලි එකක් නැත්තම් ඔයාලා කමෙන්ට්ස් එකක් දාන්න, මම ඉස්සරහක් ඔයාලට කියලා දෙන්නම්. මේකෙන් ඇවිල්ලා අපි අපේ දැන් ඔයා ඇප් එකක් අරන් අපේ කම්පැනි අරව ඔයා පේමන්ට් එකක් කරලා ඇප් එකක් අරගෙන ඉන්නවා නම් ඔයාලට ඒකට පේමන්ට් එක දාන සිස්ටම් එක කොහොමද කියලා තමයි කියලා දෙන්න යන්නේ අද. ඒ කියන්නේ දැන් ඔයා ඇප් එකක් ගත්ත ගමන් ඔයාගේ ඉන්ටර්ෆේස් එක මෙහෙම වෙනවා. එතකොට මම මේකට සල්ලි වගේක් දා ගන්නවා. එතකොට අපි මොකද කරන්නේ? අපේ කම්පැනි account ඔයාලට දීලා තියෙන්නේ. ඒ කම්පැනි account එක ඔයාගේ WhatsApp එකට අපි දාලා ඇති. ඒ WhatsApp එකේ අංකය අපි අපේ කමෙන්ට්ස් වල ඔයාලට දෙන්නම් දීලා ඇති. ඒකෙන් ඒක ඔයා WhatsApp එකෙන් අපේ දුන්න කම්පැනි account එකට. ඒ කියන්නේ කම්පැනි නමට තියෙන account වලට දාපු අර receipt එක ඔයා මොකද කරන්නේ? ඔයාගේ WhatsApp එකකින් දානවා. අන්න මේ වගේ. මම එක්සැම්පල් එකක් ඔයාලට පෙන්නන්නම්. එක්කෙනෙක් දාපු එකක්. ඒ කියන්නේ මේ වගේ එකක්. මේ වගේ පේමන්ට් එක දාපු එකක් ඔයාලට පෙන්නනවා. මේ වගේ එයා පේමන්ට් එක දාලා මේ කම්පැනි නමෙන් තියෙන පේමන්ට් එක දාලා අපිට එයා කතා කරයි. ඊට පස්සේ ඔයා පේමන්ට් එක දාපු පස්සේ ටික් කෝඩ් තුනක් තියෙනවනේ, ඒක ක්ලික් කරන්න. ක්ලික් කරලා බලන්න ඇඩ් පවුන්ඩ් කියලා තියෙනවා. ඇඩ් පවුන්ඩ් කියලා තියෙන තැන ඔයා ක්ලික් කරන්න. ක්ලික් කරලා මේ වගේ ඔයා දැන් පේමන්ට් රික්වෙස්ට් කියලා තියෙන්නේ. එතන ඔයා ක්ලික් කරලා පස්සේ ක්ලික් කරලා ඔයා දාලා තියෙන 1500යි නා 1500යි කියලා ක්ලික් කරන්න. ඊට පස්සේ කැෂ් ඩිපොසිට් එක select කරන්න. ඊට පස්සේ පේමන්ට් එක මොන බැංකුවේ දැම්මේ ඔයා. දාලා තියෙන්නේ BOC නම් BOC බැංක් select කරන්න. select කරලා පල්ලෙහා ටික් එක ගාලා මේ කාපාට එක ඔබන්න. ඔබ ගමන් ඔයාට මේ වගේ ආයි waiting එකක් පෙන්නයි. ඉතින් 1500ක් වගේ. එතකොට බිල් ටීම් එකකින්, ඒ කියන්නේ කැෂ් කවුන්ට් බිල්ඩින් එකකින් ඔයාගේ WhatsApp එකෙන් ඔයාගේ මේක චෙක් කරලා ඔයාට රිප්ලයි එකක් දෙයි. පේමන්ට් එක accept කරයි. ඒ වගේ තමයි පේමන්ට්ස් ටික දාගන්න. මේ වගේ ගොඩාක් දෙනෙක් කරනවා. දැන් part time කරන්න පුළුවන්, බිස්නස් එකක් වගේ කරන්න පුළුවන්. දැන් ඔෆිස් වල වැඩ කරන කට්ටියට වැඩිපුර ඉන්කම් එකක් ඕනි කියලා හිතන්න කට්ටියට කරන්න පුළුවන්. දවසකට 1000ක් නැත්නම් 500ක් හොඳම ටර්නෝවර් එකක් කරලා දවල්ට 2000ක්වත් හොයා ගන්න පුළුවන්. මේ මාළුකොට ඉන්වෙස්ට්මන්ට් මොකවත් නැහැනේ. හරිද? පොඩි ඉන්වෙස්ට්මන්ට් එකකින් හොඳම ඉන්කම් එකක් හොයා ගන්න පුළුවන්. ඔයා හොඳටම මේකෙන් පොඩ්ඩක් හાર્ඩ් වර්ක් කරොත් දවසකට 5000ක් 4000ක් 3000ක් හොයා ගන්න කට්ටියක් ඉන්නවා අපේ. හරිද? මේකෙන් ප්‍රීපෙයිඩ් එක ප්‍රීපෙයිඩ් එකකින් ඔයා දානවා නම් බිඳුව නැතුව 0.77 නැත්නම් 0.76 නම්බර තියෙනවනේ. ඒකෙන් බිඳුව අයින් කරලා 77 75 71 කියලා ඒකෙන් නම්බර 9 ඩිජිට්. ඒ කියන්නේ නම්බර බිඳුව නැතුව ඉතුරු 9 ගාලා මේකෙන් normal reload එකයි bill එකයි reload එකයි data card එකයි අනිත් එක blaster package අර 347 දැන් ඔයාලගේ WhatsApp එකක් 108 තිබුණ එක 105 කරලා දෙනවා. ඒකත් දාගන්න පුළුවන් 105 එක. ඊට පස්සේ ඒ වගේ රීලෝඩ් ඔක්කොම ප්‍රීපෙයිඩ් වල දාන්න පුළුවන්. ඊට පස්සේ පෝස්ට්පෙයිඩ් කියන්නේ මාසපදා බිල ගෙවන කට්ටිය. එයාලගේ එන්කයි දානකොට නම්බර් 10ම දාන්න ඕනේ. බිඳුවත් එක්ක නම්බර් 10ම දාන්න ඕනේ. එයාටල්ද නැත්නම් එයා easy cash top up කරන එනවා එයාගේ යාළුවට ඒකත් කරගන්නවා නම් කරගන්න පුළුවන්. ඩයලොග් TV ඇටිසලා ඕනම එකකින් කමිෂන් එකත් ඔයාට හම්බෙනවා. ඒ වගේම ඔයා දාන රීලෝඩ් එකටත් නම්බර්ස් 10ම දාන්න ඕනේ. හරිද? මේ වගේම තමයි ඔක්කොම ස්ටෙප්ස් එක තියෙනවා. ලෑන්ඩ්ලයින් එක ගියොත් එහෙමයි, ලෑන්ඩ්ලයින් එක ගියත් එහෙම තමයි තියෙන්නේ. ඩයලොග් එකක් තියෙනවා. ඒ වගේම D2H එකකින් සැටලයිට් බිලක් ගෙවන්න ගියොත් එයාලගේ අනුව නම්බර්ස් එක උඩට දැම්මා. එයාගේ මොබයිල් නම්බර එයාට මැසේජ් එකක් ගන්න ඕනේ කියලා ඔයා හිතනොත් එයාට මැසේජ් එකක් දාන්න ඕනේ කියලා මැසේජ් එකක් දානවා. නම්බරය ඔතන ගැව්වා. මොන ප්‍රයිවට් එක කියලා සෙලක්ට් කරා. amount එක දීලා රීචාර්ජ් කියලා ක්ලික් කරා නම් එයාට පේමන්ට් එක යනවා. මේකෙන් D2H එකකින් තව ක්‍රමයක් තියෙනවා. ඒක මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද කියලා. ඒ කියන්නේ
මේක ඕම ඔයාගේ ඇප් එක ඕම ලැප් එකේ වගේ තියෙනවා වගේ ඩෙස්ක්ටොප් view එකකට චේන්ජ් කරගන්න පුළුවන්. මේ වගේ ඔයාලට චේන්ජ් කරගන්නත් පුළුවන්. මේකෙන් චේන්ජ් කරලා ඔයාලට D2H කියන්නේ ඉන්දියන් පේමන්ට්ස් දාන එකක්. හරිද? ඒකේ ඉන්ෆෝමේෂන් එක ඔයාලට ගන්න ඕනි නම් දැන් සාමාන්‍යයෙන් මම එකක් දානවා කස්ටමර්ගේ නම්බර 11 47 41 800 මම තියන්න විදියට මේක ඇවිල්ලා වීඩියෝ කෝන ID එකක්. ඒ පේමන්ට් එක ඔයා මෙතන දාලා රීචාර්ජ් එක ක්ලික් කරොත් මෙතන බලන්න යාගේ ඉන්ෆෝමේෂන් එක වැටෙනවා. මේම යාගේ ඉන්ෆෝමේෂන් එක වැටෙනවා. මම ගාපු එක වැරදි වෙලා 11 මම හිතන විදියට බලන්න මෙතන ඉන්ෆෝමේෂන් එකක් වැටෙනවා. මේ වගේ එයාගේ අංකය හරිනම් එයාගේ ඩීටේල්ස් ටික සම්පූර්ණයෙන්ම මේකෙන් වැටෙනවා. මෙයාගේ ඩීටේල්ස් එක මේක D2H එකට විතරයි තියෙන්නේ. ඒ කියන්නේ ඉන්දියන් එකට අනිත් ටික ඔක්කොම normal reload නේ. ඒක ඔයාලට දන්නවනේ. මේක desktop view එකට change කරගන්න පුළුවන් app එක. මේවත් පුළුවන්. desktop view කරොත් ඔයාලට අර D2H information ටික ඔක්කොම ඔයාලට අරගන්නත් පුළුවන්. හරිද? ඕකේ එච්චරයි. ඔයාලට මොකද ඩවුට් එකක් තියෙනවා මේකෙන් මොකද බලන්න ඕනේ එමුණක් පොඩි කමෙන්ට් එකක් දාන්න නැත්නම් මම කියලා දෙන්න මොකද වෙන මොකද ඩවුට් එකක් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකෙන් අහන්න. මේක වැඩිපුර ඔක්කොම යූස් කරනවා මේ සොෆ්ට්වෙයාර ඔක්කොම. ඔයාලට ප්‍රශ්න යන්න බලමු.